සුලිසුලංකක් ගංවතුරක් එනවා කියලා දැනෙනකොට මිනිස්සු එකකින් ඈත් වෙනවා. ගෙවල් අතෑරලා ආරක්ෂක සහිත ස්ථානවලට මිනිස්සු යනවා පුළුවන් අය. වැඩි පිරිසක් එහෙම මේ වයින් ඈත් වෙනකොට ඔබ දන්නවද සමහර පිරිස් ඉන්නවා ඒ දෙසට ගමන් කරනවා. මම මේ දවස් කිහිපයකට කලින් අපූර්ව චිත්‍රපටයක් බැලුවා. ඒකෙන් කියන්නේ මේ ඇමරිකාවේ මේ ප්‍රදේශයට නිතර එන සුලිසුලං ගැන. මේ සුලිසුලං වල ප්‍රබලත්වය වැඩි වෙලා ගම්මාන පිටි විනාශ වෙලා යනකොට මේක එනවා කියලා ආරංචි වෙනකොටම මිනිස්සු මේ ගම්මාන ගෙවල් දොරවල් අතහැරලා යනවා. තව පිරිසක් ඉන්නවා මේක එනවා කියලා ආරංචිච්ච ගමන් බොහොම උනන්දුවෙන් ඒ දෙසට ගමන් කරනවා. ඒගොල්ලන්ට ඕනි මේක පරීක්ෂාවට ලක් කරන්න. මේකේ ප්‍රබලත්වය අඩු කරන්න ක්‍රම හොයාගන්න. මේකෙන් එන හානිය අවම කරගන්න භාවිතා කරන්න පුළුවන් දේවල් හොයාගන්න. ඒක හරි අපූර්ව විශාල පිරිසක් මේ තුලින් ඈත් වෙනකොට මේ කුණාටු එනවා අපිට පෙන්නනවා. විශාල පිරිසක් මෙතනින් ඈත් වෙනවා. තා සුළු පිරිසක් කීප දෙනෙක් මේ දෙසට ගමන් කරනවා. මට හිතෙනවා මේක මේ අපේ ජීවිතේට හරි වැදගත් කියලා. මේකෙන් නිකමටවත් කියන්නේ නෑ අනතුරක් එනකොට අපි ඒ වයින් ඈත් වෙන්න ඕනේ නැහැ. ඒවා දෙසට යමු අනතුරු වලට මුහුණ දෙමු කියලා එහෙම එකක් නෙමෙයි. අපේ ස්වභාවයෙන්ම අපේ අනතුරක සේයාවක් එනකොට අපි එතනින් අයින් විය යුතුයි. ඒ වයින් ආරක්ෂා විය යුතුයි කියන එකෙන් තමයි අපි ඒකට අපේ මුළු ශරීරයම හැදිලා තියෙන්නේ හිම තමයි. ඒක ඒ විදිහටම වෙන්න ඕනි. හිම අනතුරක සේයාවක් කරනවා නම් ඒ ස්ථාන වලින් අපි අයින් වෙනවා. මම මේ කියන්න හදන්නේ අපේ ජීවිතවලත් අපිත් දැන් අභියෝගයක් එනකොටම ඒ වයින් ඒවට බය වෙලා ඒවටකින් අයින් වෙලා ඒ වයින් ඈත් වෙලා ඉන්න එක ආරක්ෂා සහිත වෙන්න පුළුවන්. නමුත් ඒක ස්වභාවයෙන්ම අභියෝගයක් එන හැමතිස්සෙම අපි අභියෝග වලට මුහුණ දීලා ඒවා ජය ගන්න මානසිකත්වයකින් ඉන්නේ. එහෙම නැත්නම් ඒක එනවා දැනනකොටම අභියෝගයක් එන පළවෙනි අවස්ථාවේම අපෝ මේක කරන්න බෑ. මේක හරියන එකක් නෑ. මේක මම කරන්න උත්සාහ කරාට මේක මේ එකපාරක් වැරදුනා දෙපාරක් වැරදුනා කියලා අතහැරලා දාන මානසිකත්වයෙන්ද අපි ඉන්නේ. එහෙනම් මේ කතාව ඔබට තමයි. ඒ කියන්නේ මේ අභියෝගයක් කරන දෙයක් වැරදීමක් කරන්න දෙයක් සැලසුම් කරනකොට ඒක කරන පැත්තට වඩා නොකරන පැත්තට දේවල් මතුවීම ස්වභාවිකයි. හැබැයි මේ ලෝකයේ ජයගත්තේ ජීවිත සාර්ථකත්වයට අරන් ගිය මිනිස්සුන්ටත් ඒ අභියෝග ඒ විදිහටම ආවා. ඒගොල්ලන්ට එකම දේ තමයි ඒගොල්ලෝ ඒ අභියෝගෙ දිහා බලපු විදිය වෙනස් වුණේ. ඉතින් අද දවසේ බලන්න ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබේම ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබේ ජීවිතේ වෙනත් උවමනාවකට ආරම්භකට ඔබ යොමු වෙන බලාපොරොත්තුලා ඉන්න කෙනෙක් නම් ඔබට එන අභියෝග එනකොටම ඔබ ඒකට රියැක්ට් කරන විදිය විමසිලිමත් වෙන්න. ඒ කියන්නේ ඔබ මේවා මේ දෙසට ගමන් කරමින් ඒ අභියෝග වලට මුහුණ දෙමින් ඒක ජය ගැනීමේ මානසිකත්වය පුරුදු කරගත්ත කෙනෙක්ද? එහෙම නැත්නම් ඒක පරාජිත හැඟීමෙන් ඒ දිහා බලලා ඒ ගැන දුක් වෙලා කනගාටු වෙලා පසුතැවිලි වෙලා ඒවෙන් ඈත් වෙන්න වැඩි ප්‍රවණතාවයක් තියෙන කෙනෙක්ද? මේක මට හිතලා බලන්න. ඔබට සුබ දවසක්. මම නුවන් සමරපති.